හැමෝටම මාව ඇහෙනවද? කියන්න බලන්න ක්ලාස් එකේ ඉන්න අය මාව ඇහෙනවද කියලා. හරි. ඇහෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කියන්න. දැන් අද නදීෂාන්ට එන්න විදිහක් නැහැ කිව්වනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම නදීෂානුත් රෙකෝඩ් එක බලන්න. පවනිත් දැන් මේ වෙලාවේ ජොයින් වෙලා නැහැනේ. එතකොට මුල ඉඳන්ම රෙකෝඩ් එක බලලා මේ වැඩ ටික කරන්න ඕනි. දැන් අද අපිට තියෙන්නේ අපේ දෙවෙනි පාඩම මෙහෙයුම් පද්ධති. දෙවෙනි පාඩම තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. එතකොට මේකෙදී ඔයගලන්ට මතක ඇති අපි පළවෙනි පාඩම විදියට කතා කරා මධ්‍ය සැකසුම් ඒකකය. මම හිතනවා දැන් හැමෝටම මතක ඇති කියලා මොකක්ද මේ මධ්‍ය සැකසුම් ඒකකය කියලා. මොකද අපි ගොඩක් ප්‍රශ්න කතා කරානේ. ප්‍රශ්න ගොඩක් කතා කරා. ඊට අමතරව අපි වැඩ පොතේ තියෙන අභ්‍යාස ටිකත් කරා. ඊළඟට මම දුන්නා තව 6 වසරේ අපිට ප්‍රශ්න ටික මතක් වෙන්න ප්‍රශ්න 5ක් විතර මම දුන්නා අන්තිම දවසේ. ඒ ටික අපි කතා කරේ නැහැ. ඒ ටික කතා කරන්නත් තියෙනවා. 6 වසරේ පාඩම් ටික මතක් වෙන්න ඕනි හින්දා දීපු ප්‍රශ්න 5 අපිට අද කතා කරන්න තියෙනවා. ඒක අන්තිමට කතා කරමු. ඊට අමතරව අපිට දෙවෙනි පාඩම තමයි අද පටන් ගන්න තියෙන්නේ. හරිද? ඒකට යන්න කලින් ආපහුත් මම මධ්‍ය සැකසුම් මේකකේ අපි මොනවාද කතා කරේ කියලා මම මතක් කරන්නම්. අපි බැලුවා මධ්‍ය සැකසුම් මේකකය කියන්නේ මොකක්ද? ඊට පස්සේ මධ්‍ය සැකසුම් මේකකය එහෙම නැත්නම් CPU එක පරිගණකයක කොහෙද තියෙන්නේ? ඒකත් අපෙන් අහනවා කියලා මම කිව්වනේ. එතකොට මම කිව්වා පද්ධති ඒකකයේ ඇතුලේ තමයි අපේ මධ්‍ය සැකසුම් ඒකකය තියෙන්නේ. පද්ධති ඒකකයේ ඇතුලේ මව්කුවරුව මත තමයි අපේ මධ්‍ය සැකසුම් ඒකකය තියෙන්නේ. එතකොට ඒකට අපි CPU එහෙම නැත්නම් Central Processing Unit කියලා ඉංග්‍රීසි වලින් කියනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි බැලුවා මේ මධ්‍ය සැකසුම් ඒකකයක් අපිට මොකටද අවශ්‍ය වෙන්නේ? ඇයි අපි මධ්‍ය සැකසුම් ඒකකයක් පාවිච්චි කරන්න කියන එක ගැන කතා කරා. ඊළඟට අපි බැලුවා මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන ප්‍රධාන කොටස් මොනවාද? අපි කිව්වනේ ප්‍රධාන කොටස් 3ක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි ගණිතමය හා තාර්කික ඒකකය, දෙවෙනි එක පාලන ඒකකය සහ තුන්වෙනි එක මතක රෙජිස්ටර් විදිහට අපි කතා කරා. ඊළඟට අපි ඒ තුනේම තියෙන වෙනස්කම් සහ ඒ වගේ මොනවාද අපිට කරන්න පුළුවන් කියන එකත් කතා කරානේ. ඒ ටික කතා කරලා ඉවර වෙලා අපි ඊළඟට කතා කරා මෙන්න මේ CPU එක අපිට පරම්පරා අනුව කොටස් 4කට බෙදන්න පුළුවන් කියලා. පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව සහ හතරවෙනි පරම්පරාව විදිහට මධ්‍ය සැකසුම් මේකකය හදන්න පාවිච්චි කරපු ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් එක්ක අපිට කොටස් 4කට බෙදන්න පුළුවන් කියලා කතා කරා. ඊළඟට අපි මේ පරම්පරා හැම එකකම මොනවාද පාවිච්චි කරේ කියන එක දැන් මතක තියෙන්න ඕනි. අපි මොනවාද රික්තක නල පාවිච්චි කරා, ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරා. ඔය විදිහට අපි කතා කරානේ ක්ෂුද්‍ර පරිපථ ඔය විදිහට එක ඒවත් එක්ක අනුකලිත පරිපථ ඔය විදිහට මධ්‍ය සැකසුම් ඒකකය හදන්න අපි පාවිච්චි කරපු ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් එක්ක ඒක පරම්පරා කීපයකට බෙදන්න පුළුවන් කියන එක කතා කරා. එතනින් තමයි අපි අපේ පළවෙනි පාඩම ඉවර කරේ. ඊටත් අමතරව අපි කතා කරා අන්තිමටම මේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මොකෙන්ද මනින්නේ කියලා. ඒ කියන්නේ අපි මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය අපි කියනවා ස්පන්දක වේගය. එතකොට ඒක අපි මනින්න පාවිච්චි කරන්නේ හර්ට්ස් කියන ඒකකය කියලා අපි කතා කරානේ. අන්න ඒ ටික අපිට මතක තියෙන්න ඕනේ. ඊළඟට ඒකට අදාළව වැඩ පොතේ තියෙන ටික සහ අපේ අභ්‍යාස ටික කතා කරා. එතනින් තමයි අපි අපේ පළවෙනි පාඩම ඉවර කරේ. එහෙනම් දැන් අපිට පුළුවන් අපේ දෙවෙනි පාඩම පටන් ගන්න.
දෙවැනි පාඩම තමයි මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ. මෙහෙයුම් පද්ධති නැත්තම් අපිට කියන්න පුළුවන් operating systems. OS කියලා කියන්න පුළුවන්. ඒක කෙටි කරලා. එතකොට මේකේ දිග වචන තමයි operating systems කියලා කියන්නේ. ඒකට අපි සිංහලෙන් කියන්නේ මෙහෙයුම් පද්ධති. දැන් අපි දැනගන්න ඕනි මේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද? එතකොට ඇයි අපි ඒක පාවිච්චි කරන්නේ කියන එක දැනගන්න ඕනි. පවනි ආවද? මම දැක්කේ නෑනේ වායනව. තේරෙන්නේ නැති තැනක් තිබුණොත් අහන්න. හරිද? අපේ දෙවෙනි පාඩම තමයි මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ. එතකොට අපි මේකට OS කියලා කියනවා. එහෙම නැත්නම් operating systems කියලා කියනවා. O අකුරෙන් කියන්නේ operating, S අකුරෙන් කියන්නේ system. දැන් අපි බැලුවොත් එහෙම ඇයි මේ operating systems එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය ඇයි අපි පාවිච්චි කරන්නේ කියලා බැලුවොත් එහෙම ඒකට එක හේතු තියෙනවා. දැන් මෙහෙමනේ දැන් අපි පරිගණකයක් එක්ක වැඩ කරනකොට අපිට ඒක වැඩ කරන්න අපිට පරිගණකයේ තියෙන දේවල් පේන්න ඕනිනේ. අන්න එහෙම අපිට පේන්න නම් පේන්න සහ අපිට මේ දැන් අපි ඒක මෙහෙම කියමු. මෙන්න මේ මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මෘදුකාංගයක් විදිහට තමයි අපි කියන්නේ. පවනිට මතකද 6 වසරේදී මෘදුකාංග ගැන කියලා දෙනවා. මෘදුකාංගයක් කියන්නේ මොකක්ද? software එකක් කියලා කියන්නේ මොකක්ද? මෘදුකාංගයක් කියන්නේ දෙයක් අර ඔව්. දන්න විදිහට කියන්න බලන්න. මෘදුකාංගයක් කියන්නේ අර සිස්ටම් මෙහෙමයි බබු. මෘදුකාංගයක් කියලා කියන්නේ software. ඒ කියන්නේ software එකක්. එහෙම නැත්නම් මෘදුකාංගයක් කියලා කියන්නේ දැන් අපිට මොකක් හරි පරිගණකය පාවිච්චි කරලා අපේ වැඩක් මොකක් හරි කරන්න ඕනි නම් දැන් හිතන්නකෝ අපිට චිත්‍රයක් අඳින්න හරි එහෙම නැත්නම් ගේම් එකක් ගහන්න හරි ඊළඟට අපි කිව්වොත් එහෙම මොනා හරි ඔය ඉස්කෝලේ මොනා හරි වැඩකට අදාළ ડોකියුමන්ට්ස් තියෙනවනේ. ඒ කියන්නේ ලියුම් වෙන්න පුළුවන් මොනා හරි පේපර් එකක් වෙන්න පුළුවන්. ඕ වගේ දේවල් පාවිච්චි කරන්න පරිගණකයෙන් අපිට දීලා තියෙන එක වැඩසටහන් කියන්නේ දැන් උදාහරණයක් විදිහට චිත්‍ර අඳින්න අපි පාවිච්චි කරනවානේ අපේ කම්පියුටර් එකේ තියෙනනේ අර පේන්ට් කියන එකක්. ඒක අපි පාවිච්චි කරන්නේ චිත්‍ර අඳින්න. එතකොට මෙන්න මේක පේන්ට් කියන එක අපි කියනවා මෘදුකාංගයක්. ඒකෙන් අපේ වැඩක් පහසු කරගන්නනේ අපි ඒක පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ දේවල් තමයි මෘදුකාංග කියලා කියන්නේ. පරිගණකයක අපේ තියෙන වැඩ කටයුතු කරගන්න පරිගණකයක් විසින් අපිට ලබා දෙන වැඩසටහනකට තමයි අපි මේ මෘදුකාංගයක් කියලා කියන්නේ. ඒක මතක තියාගන්න ලේසි වෙන්න මෙහෙම මතක තියාගන්න අපිට චිත්‍ර අඳින්න අපි පාවිච්චි කරන මෘදුකාංගය තමයි පේන්ට් කියලා කියන්නේ. ඊළඟට අපිට ලියුමක් වගේ එහෙම නැත්නම් අපේ පේපර් එකක් වගේ ටයිප් කරගන්න ඕනේ නම් අපිට පුළුවන් පාවිච්චි කරන්න Microsoft Word කියන මොනවාද software එක. එහෙම නැත්නම් මෘදුකාංගය MS Word කියලා මතක තියාගන්නකො. එතකොට ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් විදිහට. ඊට අමතරව අපිට පුළුවන් සින්දු අහන්න එහෙම නැත්නම් වීඩියෝ එකක් බලන්න ඕ වගේ දේවල් වලටත් අපිට පුළුවන් මේ වගේ softwares එහෙම නැත්නම් මෘදුකාංග පාවිච්චි කරන්න. අන්න ඒ වගේ ඒවාට තමයි අපි මෘදුකාංග කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ මොනවා හරි තියෙන අපේ වැඩ කටයුතු අපිට
ඉක්මනට කරගන්න පහසුවෙන් කරගන්න පරිගණකයක් විසින් අපිට දීලා තියෙන වැඩසටහන් වලට තමයි මෘදුකාංගයක් කියලා කියන්නේ. එතකොට අන්නේ විදිහේ මෘදුකාංගයක් තමයි මේ මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ. ඔපරේටින් සිස්ටම් එකක් එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මෘදුකාංගයක්ම තමයි. දැන් මේ වගේ එකක් ඇහුවොත් එහෙම මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මෘදුකාංගයක්ද කියලා. එතකොට මේ මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ මෘදුකාංගයක්ම තමයි. දැන් එතකොට මේ මෘදුකාංගය අපි පරිගණකයක පාවිච්චි කරන්නේ ඇයි කියන එක ඊළඟට ප්‍රශ්නයක්නේ. එතකොට අපි මේ මෘදුකාංගය අපි පාවිච්චි කරන්නේ අපේ තියෙන අපේ තියෙනවනේ දැන් කම්පියුටර් සිස්ටම් එකේ සාමාන්‍යයෙන් මෙහෙමනේ තියෙන කම්පියුටර් එකක් ගත්තොත් එහෙම ඒකේ තියෙන අපිට අතින් අල්ලන්න පුළුවන් දේවල් වලට අපි මොනවද කියන්නේ? පරිගණක පද්ධතියක අපිට මෙහෙම අතින් අල්ලලා මෙහෙම අතින් අල්ලන්න ස්පර්ශ කරන්න පුළුවන් දේවල් වලට අපි කොහොමද නම කියන්නේ? මෘදුකාංග වගේම නමක් තමයි කියන්නේ. මතක නැද්ද? 6 වසරේ පොතේ තමයි තියෙන්නේ. ඔන්න දැන් අපේ මවුස් එක තියෙනවා, අපේ මූසිකය තියෙනවා, පද්ධති ඒකකය තියෙනවා. ඊළඟට අපිට යතුරු පුවරුව ගන්න පුළුවන්. ওই විදිහට තියෙනවා කියලා හිතන්නකො පරිගණක පද්ධතිය. අපිට ඕනි ටික ඔන්න තියෙනවා. එතකොට මෙහෙම අපිට හැමතිස්සෙම අතින් අල්ලන්න පුළුවන්. තියෙන භෞතිකව තියෙන දේවල් තියෙනවනේ. ඒ කියන්නේ අපිට ස්පර්ශ කරන්න. එහෙම නැත්නම් අතින් අල්ලන්න පුළුවන් පරිගණක පද්ධතියේ තියෙන දේවල් වලට අපි කියන නම තමයි හાર્ඩ්වෙයාර්. එහෙම නැත්නම් දෘඩාංග. මෘදුකාංග වගේම තමයි. එතකොට මෘදුකාංග අපිට අතින් අල්ලන්න බෑ. ඒක මතක තියාගන්න ඕනේ. මෘදුකාංග කියන ඒවා අපිට කොයිම වෙලාවකවත් අතින් අල්ලන්න බෑ. ඒක පරිගණකයේ අපිට අර මොනිටරෙන් එහෙම නැත්නම් අර තිරයෙන් තමයි අපිට මේ දේවල් බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි දෘඩාංග කියන ඒවා එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් කියන ඒවා අපිට හැමතිස්සෙම අතින් එහෙම අල්ලන්න පුළුවන්. දැන් මවුස් එකක් ගත්තොත් මෙහෙම අපිට ඒක අතින් අල්ලන්න පුළුවන් මෙහෙම මේ විදිහට. එතකොට එන්නේ වගේ අල්ලන්න පුළුවන් කෑලි තියෙනවනේ පාර්ට්ස් කම්පියුටර් එකේ. එතකොට අන්නේ අපි හැම එකකටම කියන්නේ දෘඩාංගයක් කියලා. දෘඩාංග වගේම පරිගණකයක තියෙන අනිත් දේ තමයි මෘදුකාංග කියලා කියන්නේ. එතකොට ඒක ගැන තමයි දැන් අපි කතා කරේ. අන්නේ මෘදුකාංග අපිට අතින් අල්ලන්න බෑ. දැන් අතින් අල්ලන්නත් බෑ පරිගණකේව තියෙනවා. දෘඩාංගත් වෙනම තියෙනවා. දැන් එහෙම මේ දෙක වෙන වෙනම තිබුණා කියලා අපිට මුකුත් වැඩක් කරගන්න බැහැනේ. දැන් මවුස් එක විතරක් තියෙනවා. කම්පියුටරෙත් තියෙනවා, මොනිටරෙත් තියෙනවා. ඊට පස්සේ පද්ධති ඒකකයේ වෙනම තියෙනවා. කීබෝඩ් එක වෙනම තියෙනවා. ඔය ටික වෙනම තියෙනවා. දැන් අපිට මේක ඇතුළේට ගිහින් චිත්‍රයක් අඳින්න ඕනි. හැබැයි අපිට චිත්‍රය අඳ ගන්න අවශ්‍ය දෙයක් මොකුත් කම්පියුටර් එක ඇතුලේ නැහැ කියලා හිතන්නකෝ. අන්න එහෙම වුණාම අපිට පරිගණකයක් තිබුණාට වැඩක් නැහැනේ. මේවා වෙන වෙනම තිබුණාට අපිට කිසි වැඩක් නැහැ. එන්නේ ඒක බලක්ව ගන්න තමයි මේ ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධති කියන එක ආවේ. මෙහෙයුම් පද්ධතියක් අපිට ඕනි වෙන්නේ මෙන්න මේ දෘඩාංග සහ මෘදුකාංග අතර තියෙන සම්බන්ධතාවය ඇති කරන්න. ඒ කියන්නේ අපිට මවුස් එකක් ක්ලික් කරලා මොකක් හරි චිත්‍රයක් අඳින්න හරි එහෙම නැත්නම් ලියුමක් ටයිප් කරද්දී අපිට කීබෝඩ් එකෙන් ඒ ලියුම ටයිප් කරන්න හරි ඔය ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරන්න තමයි අපිට මේ මෙහෙයුම් පද්ධති කියන මෘදුකාංගය ඕනි උනේ. ඒක තමයි විශේෂිතම දේ. මේ මෙහෙයුම් පද්ධතිය ඕනි වෙන්නේ. ඒ වගේ ඒක තේරුණාද පවනි? ඇයි අපිට මෙහෙයුම් පද්ධතියක් ඕනි කියන එක? ටිකක් තේරුණා ටීචර්. ඒක බබෝ චුට්ටක් ඉස්සරහට යද්දි තේරෙයි තව ටිකක්. අපි වීඩියෝ එකකුත් බලමු. එකපාරට තේරෙන එකක් නැහැ. මෘදුකාංග දෘඩාංග කියන ඒවා අලුත් වචනනේ. කියන්නේ අමුතු වචන වගේනේ. ඒ නිසා චුට්ටක් ටික ටික මතක තියාගමු. හරිද? මම ආයිත් සැරයක් කියන්නම්. එතකොට මතක තියාගන්නකො. දැන් මුලින්ම අපි බලමු දෘඩාංග.
පරිගණකයක දෘඩාංග මොනවාද කියන එක මතක තියාගන්න ඕනේ. හරිද? දැන් අර 6 වසරේ ප්‍රශ්න ටික කරනකොට අපි ඉස්සරහට ඒවා අපව අපිට අහුවෙයි. එතකොට මතක තියාගන්න පුළුවන්. පරිගණකයක් ගත්තොත් එහෙම ඒකේ අපිට අතින් අල්ලන්න පුළුවන් හැම පාර්ට් එකක්ම. එහෙම නැත්නම් හැම කොටසකටම අපි කියන්නේ දෘඩාංග කියලා. ඒ කියන්නේ දැන් මවුස් එක ගත්තොත් ඊට පස්සේ කීබෝඩ් එක, මොනිටර් එක, සිස්ටම් යුනිට් එක, ඒ කියන්නේ පද්ධතිය ඒකකේ මේ හැම එකක්ම අපිට අතින් අල්ලන්න පුළුවන්. කම්පියුටර් ලැබ් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට කම්පියුටර් එකත් එක්ක වැඩ කරනකොට අතින් අල්ලන්න පුළුවන් හැමතිස්සෙම මේ කෑලි වලට අපි කියන්නේ දෘඩාංග. එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් කියලා. එතකොට ඒ වගේම පරිගණකයේ තියෙන අනිත්‍යය තමයි මෘදුකාංග කියලා කියන්නේ. එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ පරිගණකයක තියෙන අනිත් වැදගත්ම කොටසක්. මෘදුකාංග එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර්. එතකොට මෙන්න මේ මෘදුකාංග කියන ඒවා අපිට අර දෘඩාංග වගේ අතින් අල්ලන්න බෑ. කොයිම වෙලාවකවත් ඒවා අපිට අතින් අල්ලන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ ඒවත් එක්ක මොකක් හරි වැඩක් කරන්න විතරයි. අපේ මොනවා හරි තියෙන වැඩක් පහසුවෙන් කරගන්න පරිගණකයකින් දීලා තියෙන වැඩසටහනක් තමයි මේ මෘදුකාංගයක් කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. ඔයා දැන් මේක පරිගණකයක් කියලා බැලුවොත් මෙන්න මේක මේ ඔයාලට මම කලින් පෙන්වුවේ වර්ඩ් කියන එක මෘදුකාංගයක්. මේක වැඩසටහනක්. එතකොට වැඩසටහනක් කියලා කියන්නේ මෙතන සොෆ්ට්වෙයාර් එකක්. එහෙම නැත්නම් මෘදුකාංගයක් කියන එකම තමයි. දැන් අපිට මේක ඇතුළට ගිහින් අපි මොකක් හරි අපි පවනි කියලා ටයිප් කරමුකෝ. පවනි කියලා ටයිප් කරන්න අපිට පුළුවන්නේ. එහෙම පුළුවන් වෙන්නේ අපිට පවනි කියලා ටයිප් කරලා අපිට මේක print කරගන්න ඕනි වුණා කියලා හිතන්නකෝ. ඒ ඔක්කොම අපිට කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මෘදුකාංගයත් එක්ක. එහෙම නැත්නම් මේ software එක තියෙන නිසා. නැත්නම් අපිට බැහැනේ ඒක print කරගන්න නමක් ලියලා. අන්න ඒ වගේ අපේ මොනවා හරි වැඩ පහසු කරගන්න මේ කම්පියුටර් එකෙන් අපිට දීලා තියෙන එක වැඩසටහනක් තමයි මෘදුකාංගයක් කියලා කියන්නේ. දැන් ඒ වගේ එකකට උදාහරණයක් තමයි මේ Microsoft Word කියන එක. හරිද? එතකොට දැන් මේක අපිට අතින් අල්ලන්න බෑ කියලා තේරෙනවනේ. අපිට කම්පියුටර් එක අස්සට අත දාලා හරි ලැප්ටොප් එක අස්සට අත දාලා හරි අපිට මේ Word කියන එක අල්ලන්න බෑනේ. මවුස් එකක් වගේ. එතකොට ඒක අල්ලන්න බෑ. ඒක සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපිට අපේ වැඩේ පහසු කරගන්න අපිට පාවිච්චි කරගන්න පුළුවන් දෙයක් තමයි මෘදුකාංගයක් කියලා කියන්නේ. හරිද? ඒ වගේ තව එකක් පෙන්නුවොත් එහෙම දැන් මෙතන අපිට මේකෙන් මොකක් හරි හිතන්නකෝ කැල්කියුලේටරේ පාවිච්චි කරන්න ඕනි කියලා ලැප්ටොප් එකෙන් හරි කම්පියුටරෙන් හරි. එතකොට ඔන්න අපිට ඒක ගන්න පුළුවන්. ඒකත් එතකොට එක software එකක් විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් අපි ළඟ තියෙන එක. ඒ කියන්නේ අපේ වැඩක් මොකක් හරි පහසු කරගන්න මෙයාලා අපිට දීලා තියෙන කම්පියුටර් එකෙන් අපිට දීලා තියෙන එක වැඩසටහන. එතකොට අන්න ඒ වගේ ඒවාට තමයි අපි software එහෙම නැත්නම් මෘදුකාංග කියලා කියන්නේ. එතකොට අන්න ඒ විදිහට තියෙන මෘදුකාංගයක් තමයි මෙහෙයුම් පද්ධති. එහෙම නැත්නම් ඔපරේටිව් සිස්ටම්ස් කියලා කියන්නේ මෙහෙයුම් පද්ධති. OS කියලා කියන්න පුළුවන් ඔපරේටිව් සිස්ටම්ස්. එතකොට අපි මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය අපි ගන්නෙ මේ අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු දෘඩාංග සහ මෘදුකාංග අතර අපි කතා කරපු අනෙක් මෘදුකාංගත් අතර ඒව අතර හරියට පාලනය කරන්න. ඒ වගේ දේවල් වලට තමයි අපි මෙන්න මේ මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරන්නේ. මොකද මෙහෙයුම් පද්ධතියක් නැතුව එහෙම නැත්නම් මේ ඔපරේටිව් සිස්ටම් එකක් නැතුව අපිට පරිගණකයක් එක්ක වැඩ කරගන්න අමාරු වෙනවා.
මොකද ඒකට හේතුව දැන් හිතන්නකෝ අපි දැන් පරිගණකයක් ගත්තොත් එහෙම අපිට ඒක බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ අපි ඒකට කියන්නේ user interface එකක් කියලා. එහෙම නැත්නම් පරිශීලක අතුරු මුහුණක් කියලා තමයි අපි කියන්නේ. මේ ඔයා දැක්කලා ඇති ඔයා දැන් කම්පියුටර් ලැබ් එකට ගියාට පස්සේ පවනි හරි නදීෂාන් හරි සිතුම් හරි කවුරු හරි කම්පියුටර් ලැබ් එකට ගියාට පස්සේ කම්පියුටරේ තියෙනවනේ මෙහෙම මේ වගේ මොනිටර් එකක්. එතකොට මේ මොනිටර් එකෙන් අපිට මොනවා හරි පේනව නේද ඔන් කරාට පස්සේ. පවනි දැකලා තියෙනව නේද? ඒ කියන්නේ අපි ඇතුළට ගියාට පස්සේ මෙතන මොකක් හරි එකක් පෙන්නනවානේ ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ ඇතුලේ තියෙන ෆයිල් අපිට පෙන්නනවා. දැකලා තියලානේ. අන්න ඒ වගේ අපිට පෙන්වන්න නම් ඒ පෙන්නන එකට අපි කියන්නේ පරිශීලක අතුරු මුහුණක් කියලා. හරිද? පරිශීලක අතුරු මුහුණක් කියලා තමයි කියන්නේ. එතකොට අන්නේ විදිහට අපිට බලා ගන්න නම් අපිට ඇතුලේ තියෙන ෆයිල් හරි මොනවා හරි සින්දුවක් අහන්න නම් හරි චිත්‍රයක් අඳින්න නම් හරි අපිට ඒ දේ පේන්න ඕනේ. ඒ විදිහට පේන්න නම් අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය කියන එක ඕනි වෙනවා. ඒක තමයි මේ මෙහෙයුම් පද්ධතියකදී ප්‍රධානම කාර්යය වෙන්නේ. ඒ කියන්නේ අපිට හැමතිස්සෙම පරිගණකයක් එක්ක සම්බන්ධ වෙලා ඒකේ ඇතුලේ මොකක් හරි වැඩක් කරගන්න ඕනි නම් ඒකට අදාළ පරිශීලක අතුරු මුහුණක් අපිට බලා ගන්න අපිට හැමතිස්සෙම මේ මෙහෙයුම් පද්ධතිය ඕනි වෙනවා. ඊට අමතරව අපි අර පළවෙනි පාඩමේදී කතා කරපු මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙනවානේ. පළවෙනි පාඩමේදී අපි කතා කරා මධ්‍ය සැකසුම් ඒකකේ එහෙම නැත්නම් CPU එක. එතකොට අන්න ඒකේ කාර්යයන් පාලනය කරන්නත් අපිට හැමතිස්සෙම මේ මෙහෙයුම් පද්ධතිය ඕනි වෙනවා. දැන් මතක තියාගන්න ඒවා ගොඩක් තියෙනවා දෙවෙනි පාඩමේදී. දෙවෙනි පාඩම තමයි අපේ මෙහෙයුම් පද්ධති. එතකොට ඇයි අපිට මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා හොයලා කියන්න ඕනේ. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මෘදුකාංගයක්. එතකොට අපිට ඒක ඕනි වෙන්නේ හැමතිස්සෙම ඒ කියන්නේ පරිගණකයක අපිට මොනවා හරි වැඩක් කරගන්න ඕනි නම් ඒකට අවශ්‍ය කරන පරිශීලක අතුරු මුහුණට අපිට මෙහෙයුම් පද්ධතියක් හින්දා තමයි හැමතිස්සෙම ලැබෙන්නේ. දැන් ඒක දැන් මම ඔයාලට පෙන්නුවා වගේ අර අපි ලියුමක් ටයිප් කරගන්න අර මම දැන් පවනි කියලා ගත්තන එක. අන්න ඒකත් එක විදිහක පරිශීලක අතුරු මුහුණක් විදිහට අපිට ගන්න පුළුවන්. දැන් ඒක අපි අපේ කම්පියුටරේ නැත්තම් අපිට පේන්නේ නැත්තම් අපේ වැඩක් මුකුත් කරගන්න බැහැනේ. ඒක අපිට පේන්න ඕනිනේ. අන්න ඒ වගේ ඒවා තමයි ඒ පරිශීලක අතුරු මුහුණක් කියලා කියන්නේ. ඒ වගේ පරිශීලක අතුරු මුහුණක් අපිට ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මෙහෙයුම් පද්ධතියක් තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ සාමාන්‍ය දැන් අපි දැන් IT ඉගෙන ගන්නකොට එක එක වචන තියෙනවානේ. පරිශීලකයා කියන්නේ කවුද කියලා බැලුවොත් එහෙම පරිශීලකයා කියන්නේ ලැප්ටොප් එකක් හරි කම්පියුටරේ හරි මොබයිල් ෆෝන් එකක් හරි පාවිච්චි කරන පුද්ගලයාට තමයි පරිශීලකයෝ කියලා කියන්නේ. මේ වගේදී ඒ වගේම පරිශීලකයා කියලා කියන්නේ ඕනිම දෙයක් මොකක් හරි පරිශීලනය කරන කෙනානේ. ඒ විදිහටම IT වලදීත් අපිට කොහෙදි හරි පරිශීලකයා එහෙම නැත්නම් මොනවාද පරිශීලනය කරනවා වගේ කිව්වොත් එහෙම එතකොට ඒ තැන්වලදී කියන්නේ මේ පරිගණකයක් හරි ලැප්ටොප් එකක් හරි ඒ දේවල් පරිහරණය කරන කෙනෙක්. එතකොට මේ මෙහෙයුම් පද්ධතියක ඒකත් මතක තියාගන්න මෙහෙයුම් පද්ධතියක් අපිට ගොඩාක් අවශ්‍ය වෙන්නේ මේ පරිශීලකයන්ට පරිගණකයත් එක්ක පහසුවෙන් සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන පරිශීලක අතුරු මුහුණත් ලබා දෙන එක තමයි මේ මෙහෙයුම් පද්ධති වලින් කරන්නේ. මොකද අපිට දැන් කවුද පවනි දැන් කම්පියුටර් එකත් එක්ක වැඩ කරද්දි කම්පියුටර් ලැබ් එකේ දැකලා ඇති අපි මොනිටර් එකේ අපිට පෙන්නනවානේ අපිට ඩිස්ප්ලේ වෙනවා. එහෙම නැත්නම් අපිට පෙන්නනවා සින්දු තියෙන තැන, චිත්‍ර අඳින තැන, මොනවා හරි ටයිප් කරන්න ඕනි තැන මෙහෙම පොඩි පොඩි කොටු කොටු විදිහට පෙන්නනවානේ.
මොනිටර් එකේ. එතකොට අන්න ඒ විදිහට අපිට පෙන්වන්න නම් ඒ පෙන්වන දෙයට තමයි අපි මේ පරිශීලක අතුරු මුහුණතක් කියලා කියන්නේ. මොකද ඒ වගේව අපිට පෙන්වුවේ නැත්නම් අපිට ඉස්සරහට වැඩ කරගන්න බෑ. දැන් හිතන්නකෝ මොනිටර් එක ඔන් වෙන්නේ නැහැ කළු පාට වෙලා තියෙනවා අපිට ඇතුලේ මොකුත් පේන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් කම්පියුටර් එකක් තිබිලා වැඩක් නැහැනේ. ඔහේ තියෙනවට තියෙයි. අපිට වැඩක් කරන්නත් බෑ. වැඩකට ඇත්තෙත් නෑ. ඒ වගේ වෙනවනේ. එහෙම නැතුව අපිට ටීවී එකෙන් අර රූප පේනවා වගේ කම්පියුටර් එකනොත් අපිට ඒ විදිහට රූප පේන එකට ඒ විදිහට අර ෆයිල් පේන එකට ඒකට තමයි අපි කියන්නේ මෙහෙම පරිශීලක අතුරු මුහුණතක් සපයනවා කියලා. ඒ විදිහට පරිශීලක අතුරු මුහුණතක් සපයන්න නම් අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය ඕනි වෙනවා. ඒක තමයි මෙතන තියෙන විශේෂිතම දේ. හරිද? ඒක තේරුණාද බබු? චුට්ටක් තේරුණාද? කමන්නේ අපි ඉස්සරහට යනකොට තව ටිකක් බලමු. ආයිත් මම කියලා දෙන්නම්. ඊට පස්සේ ඒ වගේම ඊළඟ එක තමයි අර අපි පළවෙනි පාඩමේදී කතා කරපු CPU එක. එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය පාලනය කරන්නත් මේ මෙහෙයුම් පද්ධතිය ඕනි වෙනවා. දෙවෙනි කරුණ තමයි ඒක. Central Processing Unit එක එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය අපිට පාලනය කරන්න ඒකේ වෙන වැඩ ටික පාලනය කරගන්න අපිට මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය ඕනි වෙනවා. දැන් මම පන්තිය පටන් ගද්දිම කිව්වනේ CPU එකේ අපිට ප්‍රධාන වැඩ තුනක් තිබුණා. එකක් තමයි ගණිතමය හා තාර්කික ඒකකයේ තිබුණා, පාලන ඒකකයේ තිබුණා, ඊළඟට මතක රෙජිස්ටර් තිබුණා. එතකොට ඔන්න ඔය තුන වෙන වෙනම පාලනය කරන්න අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ මෙහෙයුම් පද්ධතියක් ඕනි වෙනවා. ඔපරේටින් සිස්ටම් එකක්. හරිද? එතකොට ඒක තමයි දෙවෙනි එක. එතකොට තුන්වෙනි එක විදිහටත් අපිට ඒකෙම ගන්න පුළුවන් අර මම කියපු මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන මතකය අපිට මතක රෙජිස්ටර් සහ මතකය කියන දේවල් පාලනය කරන්න අපිට මෙහෙයුම් පද්ධතිය ගොඩක් වැදගත් වෙනවා. එතකොට මම දැන් කරුණු තුනක් කිව්වා. පරිශීලක අතුරු මුහුණත කිව්වා. මධ්‍ය සැකසුම් ඒකකයේ පාලනය කරන්න ඒ වගේ මේකේ මතකය වගේ දේවල් පාලනය කරන්න අපිට මේ මෙහෙයුම් පද්ධතිය ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට අපි 6 වසරේදීම කතා කරනවා තව දෙයක්. storage devices එහෙම නැත්නම් ආචායන උපාංග කියන එක කතා කරනවා. මතකද පවණි storage devices ආචායන උපාංග වලට උදාහරණයක් කියන්න බලන්න. මොකද ආචායන උපාංග වලට උදාහරණයක් කියන්න බලන්න. මතකද? මොනවාද? මොනවාද බබෝ? ආචායන උපාංග කියලා කියන්නේ අපි ළඟ තියෙන මොනා හරි. ඒ කියන්නේ මොනා හරි දත්තයක් හරි පරිගණක නෑ බබෝ. පරිගණක තිරේන මොනවාද? output devices ප්‍රතිදාන උපාංග වලට තමයි පරිගණක තිරේන්නේ. එතකොට අපි දන්නවනේ පරිගණකයක තියෙන කොටස් අපිට ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග සහ ආචායන උපාංග විදිහට වෙන් කරන්න පුළුවන්. ආදාන උපාංග කියලා කියන්නේ අපි පරිගණකයකට මොනා හරි දත්ත ඇතුල් කරන්න පාවිච්චි කරන උපකරණ වලට. උදාහරණ විදිහට මවුස් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මූසිකය, යතුරු පුවරුව, ඊට පස්සේ මොනවාද අර බාකෝඩ් රීඩර් එක කඩවල් වල තියෙන ඒ වගේ ඊට පස්සේ මයික්‍රොෆෝන් එක ඕ වගේ දේවල් අපිට ඉන්පුට් ඩිවයිසස් එහෙම නැත්නම් ආදාන උපාංග විදියට ගන්න පුළුවන්. ප්‍රතිදාන උපාංග කියන්නේ අපි මොනවා හරි අපේ පරිගණකයෙන් අපිට එළියට පෙන්වන්න ඕනි නම් අවුට්පුට් එකක් විදියට එහෙම නැත්නම් ප්‍රතිදානයක් විදියට එළියට දෙන්න අපි පාවිච්චි කරන දේවල් තමයි ප්‍රතිදාන උපාංග කියලා කියන්නේ.
උදාහරණ විදිහට printer එක ගන්න පුළුවන්. ඊට පස්සේ මොනවාද අර මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක අපේ ඉස්කෝලවල එහෙම තියෙන්නේ. ඒ වගේ දේවල් අපිට ඊට පස්සේ මොනිටර් එක ගන්න පුළුවන්. ඒ වගේ ඒවා තමයි ප්‍රතිදාන උපාංග වෙන්නේ. ඊළඟ එක තමයි ආචායන උපාංග. ආචායන උපාංග කියලා කියන්නේ හරි අපි පවණි යනකම් ඉස්සරහට කරගෙන යමු. මොනවාද ආචාර්ය උපාංග කියලා කියන්නේ පවණි අපි ගාව තියෙන දත්තයක් හරි එහෙම නැත්නම් තොරතුරක් හරි අපිට සේව් කරන්න එහෙම නැත්නම් ගබඩා කරන්න පාවිච්චි කරන උපාංග තමයි ආචාර්ය උපාංග කියලා කියන උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් CD ගන්න පුළුවන් DVD ගන්න පුළුවන් pen drives ගන්න පුළුවන් hard disk ගන්න පුළුවන් ඊට පස්සේ Blu-ray disc ගන්න පුළුවන් ඔය වගේ ගොඩක් ඒවා අපිට storage devices එහෙම නැත්නම් ආචාර්ය උපාංග විදිහට ගන්න පුළුවන්. 6 වසරේ පොතේ තියෙනවා අපේ. හරිද? එතකොට දැන් අපි එතෙන්ට ආවේ මෙන්න මේ අපි කියපු ආචාර්ය උපාංග වලට අදාළ ක්‍රියා අපි පාලනය කරන්නත් මේ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරනවා. හරිද? දැන් ඔන්න අපි කතා කරා ගොඩක් ඒවා. පරිශීලකීන්ට පරිගණකයත් එක්ක පහසුවෙන් සම්බන්ධ වෙන්න පරිශීලක අතුරු මුහුණතක්. එහෙම නැත්නම් user interface එකක් සපයනවා මේ මෙහෙයුම් පද්ධති වලින්. ඊළඟට මධ්‍ය සැකසුම් මේකකයේ තියෙන කාර්යයන් පාලනය කරනවා. ඊළඟ එක තමයි පරිගණකයේ මතකය නිසි ලෙස හසුරවනවා. හතරවෙනි එක දැන් අපි කතා කරා ආචාර්ය උපාංග වලට අදාළ ක්‍රියාවලි පාලනය කරනවා මේ මෙහෙයුම් පද්ධති වලින්. ඊළඟ එක තමයි ගොනු සහ ගොනු අපේ තියෙන ෆයිල් එක කියන්නේ මේ පරිගණකයක තියෙන ෆයිල් වලට අපි කියලා කියන්නේ ගොනු. අන්න ඒ වගේ ගොනු නිසි ලෙස සකස් කරන්න ඕනි අවශ්‍ය ක්‍රියාවලි වලට ඒ ක්‍රියාවලි වලට අදාළ දේවල් කරන්නත් මේ මෙහෙයුම් පද්ධතිය දායක වෙනවා. ඊළඟට මේ කම්පියුටර් වල ඔයගොල්ලෝ දැක්කලා ඇති සමහරක් වෙලාවට අපිට ඒගොල්ලන්ගේ පරිගණකයකට ඇතුල් වෙනකොට ගොඩක් වෙලාවට පරිගණක අපේ කම්පියුටර් ලැබ්ස් වලත් තියෙන කම්පියුටර්ස් වලට කම්පියුටරුත් අපි ඔන් කරනකොට ඔයගොල්ලෝ දැක්කලා ඇති සමහරක් වෙලාවට පාස්වර්ඩ් එකක් ඉල්ලනවා යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් අපෙන් ඉල්ලනවානේ අන්න ඒ වගේ මේ පරිගණකයත් එක්ක තියෙන ගිණුම් වල පරිගණකයක තියෙන ගිණුම් වල ඊට පස්සේ පරිශීලක නම ඒ කියන්නේ අපේ නම සහ පාස්වර්ඩ් වලට අපි කියන්නේ මුරපදේ කියලා. මුරපදත් එක්ක ඔව් පවණි ඔයා ගියා නේද? කමල් නෑ පවණි ඔයා ආය ආවහම රෙකෝඩ් එක අහන්න බැරි වෙච්ච ටික මුලින් ඉඳන් බලාගෙන යන්න. ඔයාලට සිග්නල් නැතුව ඇතිනේ. පවණි
ඔයාට සිග්නල් නැත්තම් කමක් නෑ බබෝ ඔයා රෙකෝඩ් එක අහන්න. මම YouTube එකට දාන්නම්. හරිද? එතකන් අපි කරගෙන යමු. අපේ ඊළඟ කරුණ තමයි පරිශීලක ගිණුම්. මේ කියන්නේ හිතන්න අපි පරිගණකය භාවිතා කරලා අපේ මොනවා හරි ගිණුමක් හදනවා කියලා. එතකොට ඒකට අපි පාවිච්චි කරන පරිශීලක නාමය. එහෙම නැත්නම් යූසර් නේම් එක සහ බබෝ ඔයාව ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති වෙනවා. කමක් නැහැ. රෙකෝඩ් එක බලන්න. බලලා ඇහුන්නේ නැති ටික ආය අහන්න. ඔයාට සිග්නල් නෑ මං හිතන්නේ. හරිද? එතකොට අපි කතා කරපු අර ඒ මොනවා හරි අපිට හදන්න ඕනි පරිශීලක ගිණුම් වලට අදාළ පරිශීලක නම. ඒ කියන්නේ යූසර් නේම් එක ඊට පස්සේ පාස්වර්ඩ් එක මුරපදය මගින් පරිගණකය සුරක්ෂිත කරන්න. ඒ කියන්නේ පරිගණකය මොනවා හරි වෙන්න පුළුවන් දේවල් වලින් ආරක්ෂා කරගන්නත් මේ මෙහෙයුම් පද්ධතිය ගොඩක් අපිට ලොකු උදව්වක් වෙනවා අපේ පරිගණකය ආරක්ෂා කරගන්න. ඒක වෛරස් වලින් වෙන්න පුළුවන්. පරිගණකයකට අහිතකර දේවල් වලින් පරිගණකය ආරක්ෂා කරගන්න මේ මෙහෙයුම් පද්ධති ගොඩක් අපිට උදව් වෙනවා. ඊළඟ එක තමයි අර අපි කතා කරපු දෘඩාංග අපිට පාලනය කරන්න මෙහෙයවන්න මේ මෙහෙයුම් පද්ධති ගොඩාක් උදව් වෙනවා. ඔන්න ඔය ටික තමයි අපිට මේ මෙහෙයුම් පද්ධතියක තියෙන මොනවාද තියෙන වාසි. මෙහෙයුම් පද්ධතියක් තියෙන එකෙක්. ඒක කතා කරන්න තමයි අපිට 6 වසරේ ඕනි වුණා, පළවෙනි පාඩම ඕනි වුණා, දෙවෙනි පාඩමට. ඒ නිසා පිළිවෙලට මතක තියාගෙන ඉන්න ඕනි. 6 වසරෙත් මම දෙන අභ්‍යාස ටික අනිවාර්යෙන් කරගෙන එන්න ඕනි. එතකොට අපිට ඉස්සරහට යනකොට ඒවා අමතක වෙන්නේ නැහැ. හරිද? ඔන්න දැන් මම ආයි කියන්නම්. එක දවසේ ගොඩාක් අපි කරොත් එහෙම අමතක වෙනවනේ. එතකොට මතකත් නැති වෙනවා. මේ ටික අපි හොඳටම මතක තියාගත්තොත් ඊළඟ දවසේ ඉඳන් අර පොඩ අපිට කරගෙන දෙවෙනි පාඩමත් ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. පළවෙනි එකත් දැන් අපි ඉවරයිනේ. ඒ විදිහටම. හරිද? එතකොට අපි මෙහෙයුම් පද්ධති කියන එකනේ අපේ පාඩම. මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද ඇහුවොත් මෙහෙයුම් පද්ධතිය කියන්නේ මෘදුකාංගයක්. එතකොට ඇයි අපි මෘදුකාංග පාවිච්චි කරන්නේ? මෘදුකාංග කියන්නේ මොනවාද කියලා මතක තියාගන්න ඕනිනේ. එතකොට මෘදුකාංගයක් කියලා කියන්නේ අපේ අපිට තියෙන වැඩ කරගන්න පරිගණකයෙන් අපිට ලබා දීලා තියෙන වැඩසටහන් වලට තමයි මෘදුකාංගයක් කියලා කියන්නේ. උදාහරණ විදිහට චිත්‍ර අඳින්න අපි පාවිච්චි කරන මෘදුකාංග ගන්න පුළුවන්. ලිපි ලේඛන සඳහා භාවිතා කරන මෘදුකාංග ගන්න පුළුවන්. වීඩියෝ බලන්න භාවිතා කරන මෘදුකාංග වෙන්න පුළුවන්. ඊට පස්සේ සින්දු අහන්න ගන්න මෘදුකාංග වෙන්න පුළුවන්. ඕ වගේ මෘදුකාංග විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ලෝකේ තියෙනවා. එතකොට ඒවා අපේ වැඩ පහසු කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහටම අපිට පාවිච්චි කරන්න පුළුවන් එක මෘදුකාංගයක් තමයි මේ මෙහෙයුම් පද්ධති. එහෙම නැත්නම් ඔපරේටිං සිස්ටම්ස් කියලා කියන්නේ. ඇයි අපි මේ ඔපරේටිං සිස්ටම්ස් පාවිච්චි කරන්න කියලා බැලුවොත් එහෙම අපිට පරිගණකයක් තිබුණා කියලා අපිට ඒකත් එක්ක වැඩ කරගන්න බෑ. හැමතිස්සෙම අපිට ඒකත් එක්ක වැඩ කරන්න නම් මෙන්න මේ පරිශීලක අතුරු මුහුණතක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට පරිගණකයේ තියෙන ඒවා පේන්න ඕනිනේ. අන්නේ පේන්න නම් අපිට මෙන්න මේ පරිශීලක අතුරු මුහුණතක් ඕනි වෙනවා. ඒ වගේ පරිශීලක අතුරු මුහුණතක් අපිට සපයන්න නම් අනිවාර්යයෙන්ම අපිට මෙන්න මේ මෙහෙයුම් පද්ධතියක් ඕනි වෙනවා. නැත්නම් අපිට පරිගණකයක් එක්ක වැඩ කරන්න අමාරුයි. ඒක තමයි අපේ පළවෙනිම වැදගත්ම දේ. ඊළඟට දෙවෙනි එක තමයි අපි පළවෙනි පාඩමේදී කතා කරපු මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන කාර්යයන් පාලනය කරන්නත් අපිට මෙහෙයුම් පද්ධතිය ඕනි වෙනවා. ඊළඟ එක තමයි
අපි මධ්‍ය සැකසුම් මේකකේ කාර්යයන් විදිහට ගත්තේ වේ මතකය ගැන කතා කරානේ. එතකොට පරිගණකයේ මතකයත් නිසි ලෙස හසුරවන්න අපිට මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය වෙනවා. තුන්වෙනි එක තමයි හතරවෙනි එක තමයි අර අපි කතා කරපු ආචායන උපාංග. ඒ කියන්නේ අපේ දත්ත උපදේශ අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන් උපාංග නිසි ලෙස කළමනාකරණය කරන්න, නිසි ලෙස හසුරවන්න අපිට මේ මෙහෙයුම් පද්ධතිය ඕනි වෙනවා. ඊළඟ එක තමයි පරිගණකයේ තියෙන ගොනු සහ ඒ දේවල් වලට අදාළ සකස් කිරීම සිද්ධ කරන්න, ඒ දේවල් වලට අදාළ මෙහෙයවීම කරන්නත් අපිට මේ මෙහෙයුම් පද්ධති අවශ්‍ය වෙනවා. ඊළඟට ඊළඟ එක තමයි අර අපි පරිගණකයේ මොනවා හරි තියෙන අහිතකර දේවල් වලින් ආරක්ෂා කරගන්න ගිණුම් වලට අදාළ මුරපද එහෙම නැත්නම් පරිශීලක නාමයන් ලබා දීලා පරිගණකයේ සුරක්ෂිතතාවය ඇති කරන්නත් අපිට මෙහෙයුම් පද්ධති ඕනි වෙනවා. ඊළඟට දෘඩාංග අපි කතා කරානේ අපිට අතින් අල්ලන්න පුළුවන් හැම එකක්ම දෘඩාංග පරිගණකයක් එක්ක සම්බන්ධ වෙලා තියෙන. ඒ දේවල් පාලනය කරන්න, මැනේජ් කරන්න, කළමනාකරණය කරන්න අපිට මේ මෙහෙයුම් පද්ධති ඕනි වෙනවා. හරිද? එතකොට අන්න ඒ ටික තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. ඒකේ අපි නෝට් එක ලියන්න මම කියන්නම්. ඕගොල්ලෝ ආපහු වීඩියෝ එක බලද්දි ලියාගන්න. පවනි කමක් නැහැ. ඔයා දැන් ආවා වුණාට මම දීපු ටියුට් එක ඔයගොල්ලෝ print කරගන්න ඇතිනේ. මොනවා හරි මගහැරිච්ච දේවල් තියෙනවා නම් මම රෙකෝඩ් එක දැම්මට පස්සේ ආපහු බලන්න. මෙන්න මෙතන තමයි අපිට ලියන්න තියෙන්නේ මෙහෙයුම් පද්ධති සහ මෙහෙයුම් පද්ධතිය මගින් කරන කාර්යයන් කීපයක් තමයි අපිට අද ලියන්න තියෙන්නේ. අපි ඒක ලියමු. මෙහෙයුම් පද්ධතිය කියන තැන මෙහෙයුම් පද්ධතිය කියලා ප්‍රශ්නාර්ථයක් දාලා තියෙන තැන ලියා ගන්න. මෙහෙයුම් පද්ධතිය යනු මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතිය යනු මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතිය යනු මෘදුකාංගයකි. පරිගණකයක් භාවිතයෙන් හාර ඉටු කර ගැනීම සඳහා පරිගණකයක් භාවිතයෙන් කාර්ය ඉටු කර ගැනීම සඳහා පරිගණකයක් භාවිතයෙන් කාර්ය ඉටු කර ගැනීම සඳහා ටීචර් එකටමද? ඔව් බබු. ඔන්න මම ආයි කියන්නම් මෙහෙයුම් පද්ධතිය යනු මෘදුකාංගයකි. ඒකටම ලියන්න පරිගණකයක් භාවිතයෙන් කාර්ය ඉටු කර ගැනීම සඳහා මෙම මෘදුකාංග අවශ්‍ය වේ. පරිගණකයක් භාවිතයෙන් කාර්ය ඉටු කර ගැනීම සඳහා මෙම මෘදුකාංග අවශ්‍ය වේ.
ඊළඟට ලියන්න ඒකටම මෙහෙයුම් පද්ධති මගින් විශාල කාර්යයන් රැසක් මෙහෙයුම් පද්ධති මගින් විශාල කාර්යයන් රැසක් අපට සිදු කළ හැකිය. මෙහෙයුම් පද්ධතිය මගින් විශාල කාර්යයන් රැසක් සිදු කරගත හැකිය. මෙහෙයුම් අපට සිදු කරගත හැකිය. මෙහෙයුම් පද්ධති මගින් විශාල කාර්යයන් රැසක් අපට සිදු කරගත හැකිය. ඊළඟට එතන යට ඊළඟ එක මෙහෙයුම් පද්ධතිය මගින් අර සිදු කරන කාර්යයන් කීපයක් කියලා මාතෘකාවේ යටින් පළවෙනි තරු ලකුණ දාලා ලියන්න. පරිශීලකයාට ඒ කොලේ හොයාගත්තද? හරි. පරිශීලකයාට පරිගණකයේ සමග පහසුවෙන් සම්බන්ධ වීම සඳහා පරිශීලකයාට පරිගණකයේ සමග පහසුවෙන් සම්බන්ධ වීම සඳහා පරිශීලක අතුරු මුහුණතක් සැපයීම. පරිශීලකයාට පරිගණකයේ සමග පහසුවෙන් සම්බන්ධ වීම සඳහා පරිශීලක අතුරු මුහුණතක් සැපයීම. පරිශීලක අතුරු මුහුණතක් සැපයීම. මුහුණතක් සැපයීම. පරිශීලක අතුරු මුහුණතක් සැපයීම. දෙවනි තරු ලකුණ මධ්‍ය සැකසුම් ඒකකයේ කාර්ය පාලනය කරයි. මධ්‍ය සැකසුම් ඒකකයේ කාර්යයන් පාලනය කරයි. දෙවනි තරු ලකුණ ලිව්වද? හරි. තුන්වෙනි එක පරිගණකයේ මතකය නිසි ලෙස හසුරවයි. පරිගණකයේ මතකය නිසි ලෙස හසුරවයි. පරිගණකයේ මතකය නිසි ලෙස හසුරවයි. හතරවෙනි එක ආචයන උපාංග වලට අදාළ ක්‍රියා පාලනය කරයි. ආචයන උපාංග වලට අදාළ ක්‍රියා පාලනය කරයි. ඊළඟ එක පරිගණකයේ ගොනු සැකසුම් වලට අදාළ කාර්යයන් සිදු කරයි. පරිගණකයේ ගොනු කියන්නේ ෆයිල් වලට ගොනු සැකසුම් වලට අදාළ ක්‍රියා පාලනය කරයි. ඊළඟ එක දෘඩාංග මෙහෙයවීම සිදු කරයි. දෘඩාංග මෙහෙයවීම සිදු කරයි.
අන්තිම එක පරිශීලක ගිණුම් හා මුරපද පරිශීලක ගිණුම් හා මුරපද මගින් පරිගණකය ආරක්ෂා කිරීමට උපකාරී වේ. පරිශීලක ගිණුම් හා මුරපද මගින් පරිශීලක ගිණුම් හා මුරපද මගින් පරිගණකය ආරක්ෂා කිරීමට උපකාරී කරයි. පරිගණකය ආරක්ෂා කිරීමට උපකාරී කරයි. හරි. ඔන්න ඔය ටික තමයි අපිට අද අද කතා කරන්න මං හිතන් ආවේ. ඊළඟ දවසේ මම පෙන්නන්නම් මේ තව ටිකක්. ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධති මොනවාද කියන එක තමයි අපිට ඊළඟ දවසේ මෙහෙයුම් පද්ධති වලට උදාහරණ ටිකක් තමයි කතා කරන්න තියෙන්නේ. මොකද එක දිගට අපි මේ ටික බැලුවොත් එහෙම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක තේරුණා බබෝ අද කියලා දීපු ටික. මෙහෙයුම් පද්ධති කියන එක ටිකක් හරි තේරුණාද? ඊළඟ දවසේදී මම ආයිමත් කරනවා. හරි සිග්නල් නැති වෙච්ච ටික අරගෙන මේ රෙකෝඩ් හා බලන්න. ඒකෙන් බලන්න රෙකෝඩ් එකේ මම එවන්නම්. අර 6 වසරේ දීපු ප්‍රශ්න පහ කරාද? අමතකුණා? මම අර ඔව් 6 වසරේ මම මොනවාද මේ පන්තියේදී කලින් පාඩ ඒ කියන්නේ 6 වසරේ ඒවා මතක් කරන්න ප්‍රශ්න දෙන්නම් කියලා කිව්වනේ. මම ඒ උපු ටික දැක්කේ නැද්ද? මතක නැති වුණාද? ඔයාට එව්වේ නැද්ද මං? පොඩ්ඩක් ඉන්න බබෝ බලන්න. ඉන්න. බැලුවේ නැද්ද දැන්? ඉන්න එහෙනම් බලන්න. මේ තියෙන්නේ මම එවලා තියෙනවා මාර්තු 8 මාර්තු 8 වෙනිදා. කමන්නේ බබෝ ඒ ටික ඔයා ඊළඟ දවසේ එහෙනම් ඒක කරන්න. මම ඒක ආපහු පෙන්නන්න මේ තියෙන. ඔයා මේක කට් කරාට පස්සේ බලන්න. ඒ කියන්නේ දැන් අපිට දැන් ඔය මෘදුකාංග, දෘඩාංග ඕවා දැන් මතක නැති වෙලානේ තියෙන්නේ 6 වසරේ ඒවා. අපිට තියෙන චූටි වෙලාවක මම ඒ ටික 6 අපිට අමතක වෙච්ච ටික මතක් කරන්න පොඩි පොඩි ප්‍රශ්න දීගෙන යන්න. එතකොට ඕගලන්ට ඒ ටික අමතක වෙන්නේ නැහැනේ 6 වසරේ ඒවත්. ඒ නිසා තමයි මම ප්‍රශ්න ටිකක් දුන්නේ. දැන් පෙන්නන්නම් මෙන්න මේ ප්‍රශ්න ටික තමයි දුන්නේ. මෙන්න මේ ටික දුන්නේ. ප්‍රශ්න පහක්. ඊළඟ දවසෙත් මේ වගේ ප්‍රශ්න ටිකක් දෙන්නම්. මේ ක්ලාස් එක කට් කරාට පස්සේ ඔයා බලන්න එවලා තියෙන එක පරිගණකයක මූලික කාර්ය ඔය ටික තමයි තියෙන්නේ. එහෙනම් දැන් කියන්න බලන්න මතකයි නම් මූලික කාර්ය මොකද්ද පරිගණකයක? 6 වසරෙන් අහන්නේ දැන්. මොකද්ද? පරිගණකයේ මූලික කාර්ය. ඔව් මොකද්ද? වැඩසටහන මෙහෙමයි බබු පරිගණකයක මූලික කාර්යය තමයි අර ඔයාලට මතකද අපි මුලම දවසේ අර අපි 6 7 ළමයි දෙන්නම දෙගොල්ලොම දාලා කරේ අන්න එතකොට මං කියලා දුන්නා නේද පරිගණකයක මූලික කාර්යය අපේ පරිගණකයක මේ ටික අනිත් දවසේ ලියාගෙන ඉන්න මං එතකොටත් ආයි පැහැදිලි කරන්නම් දැන් ආයි චුට්ටක් කියාගෙන යන්නම් පරිගණකයක මූලික කාර්යය තමයි අපි දත්තත් එක්කනේ අපි වැඩ කරන්නේ එතකොට මෙන්න මේ දත්ත ඒකේ මොනවාද අරන් දෙනවා ඒක ගණන් ගන්න එපා මේ
මූලික කාර්ය තමයි දත්ත ඇතුළත් කිරීම. ඊට පස්සේ අර අපි යන්නේ මෙහෙම එකක් කොටු තුනක් දත්ත ඇතුළත් කිරීම. ඊට පස්සේ දත්ත සකස් කිරීම, සැකසීම සහ තොරතුරු ප්‍රතිදානය කිරීම. ඕක තමයි පරිගණකයක මූලික කාර්යය වෙන්නේ. පරිගණකයක අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ පරිගණකයක ප්‍රධාන කාර්ය මූලික කාර්ය මොකක්ද ඇහුවොත් දත්ත ආදානය කිරීම, ඒ දත්ත සකස් කිරීම සහ සකස් කරාට පස්සේ ලැබෙන තොරතුරු ප්‍රතිදානය කරන එක තමයි පරිගණකයක තියෙන මූලික කාර්ය වෙන්නේ. ඊළඟට ඒක රූප සටහනකින් පුළුවන් නම් ඇඳන් එන්නත් කියලා තියෙනවා. මේ වගේ කොටු තුනක් දාලා ඇඳගෙන එන්නේ. ඊළඟට කියන්න එහෙනම් දැන් පරිගණකයක තියෙන ලක්ෂණ සාමාන්‍ය මොනවාද? මොන වගේ ලක්ෂණද තියෙන පරිගණකයක? මොනවාද ඇඳෙන්නේ? එකමන්න පරිගණකයක තියෙන ගුණාංග පහක් කියන්න. පහක් ඕනේ දෙකක් කියන්න බලන්න පවනි. මතක දෙකක් කියන්න. මොකද්ද? පරිගණකයක තියෙන ගුණාංග තමයි අපිට පහක් නෙමෙයි ගොඩාක් කියන්න පුළුවන්. එකක් තමයි වේගය. වේගය සහ කාර්යක්ෂමතාවය කියන එක. අපිට ලබා දෙන අපි පරිගණකයකට ලබා දෙන ඕනිම වැඩක් ඕනිම කාර්යයක් පරිගණකයකින් කරන්න පුළුවන්. ඕනිම කාර්යයක් එයාලා ඉක්මනට අපිට පරිගණකය ඒක කරන්න අපිට උදව් කරනවා. ඒ කියන්නේ අපිට ඕනෑම කාර්යයක් ඉතා කෙටි කාලයකින් කරගන්න පුළුවන් පරිගණකයක් පාවිච්චි කරලා. ඊළඟට නිර්වැද්‍යතාවය. එහෙම නැත්නම් නිවැරදි බව කියන එකත් පරිගණකයක ගොඩක් වැඩි. ඒ කියන්නේ අපි පරිගණකයකට ලබා දෙන නිවැරදි දත්ත නම් නිවැරදි උපදෙස් නම් පරිගණකයකින් අපිට ලබා දෙන ප්‍රතිදානයත් හැමතිස්සෙම නිවැරදි වෙනවා. අන්න හරි. මතකයේ කියන එකත් හරි. පරිගණකයක ඒ කියන්නේ හොඳ මතකයක් තියෙනවා. ඒ කියන්නේ ඒක මොකද්ද බබෝ? මතක අර ගබඩා කිරීම. අන්න හරි. ආචායන ධාරිතාව. ඒකට කියන්නේ අපි ආචායනය කරනවා. අපි ස්ටෝරේජ් කරනවා කියලා කියන්නේ ගබඩා කරනවා. එතකොට පරිගණකයකට ඉතා විශාල දත්ත ප්‍රමාණයක්, තොරතුරු ප්‍රමාණයක් ගබඩා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒකත් පරිගණකයක තියෙන විශේෂ ගුණාංගයක්. ඒ වගේ මොනවා හරි තියෙන ගුණාංග පහක් ලියාගෙන ඉන්න. ඊළඟට නිහිත පරිගණක කියන්නේ මොනවාද? ටීචර් ඕ වැඩිපුරම එකෙන්වත් ඒ කියන්නේ ඒ සිංහල වචන දන්නවා. ඒ කියන්නේ අර මේ පරිගණක කිව්වම කම්පියුටර් ඔය ඒවෙන් එහෙම කම්පියුටර් ඔය ඉංග්‍රීසියෙන් තමයි මතක තියෙන්නේ. ඔව් දැන් ඒකනේ ප්‍රශ්නේ. දැන් අපේ පේපර් එකේ අහන්නේ සිංහල වචනෙත් එක්කනේ. එතකොට තමයි චුට්ටක් අමාරු. දැන් හරි අමාරුයි සිංහල වචනේ මතක තියාගන්න සමහරක් වෙලාවට අපි දන්නවා වුණාට සිංහල වචනේ මතක් කරනකොට අමතක වෙන්න පුළුවන්. ඒක අර O level A level වලට එනකම්. ඒ කියන්නේ අපි ලොකු 12 වසර 13 වසරට යනකම් තමයි ওই සිංහල වචන පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔයා කැම්පස් එකට ගියාම එතනින් ඉස්සරහදී අපිට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න පුළුවන්. දැනට අපේ පොත්වල සිලබස් එකේ ගොඩක් වෙලාවට තියෙන සිංහල වචනනේ. ඒක වෙනස් වුණොත් අපිට ඉංග්‍රීසි වචනත් එක්කම යන්න පුළුවන්. නැත්තම් අර දැනට අපි ඉංග්‍රීසි වචනේ මතක තියාගන්න එක හොඳයි. ගොඩක් හොඳයි. ඒත් එක්කම අර පේපර් එකට සිංහල පේපර් එකට ලියන්න සිංහලෙන්නේ අපිට පේපර් එක එන්නේ. ඒ නිසා ඒකට ලියන්න අපි සාමාන්‍ය සිංහල වචන ටිකක් මතක තියාගෙන යමු. ඒක තමයි ටීචර් මේ පළවෙනි කාර්ය විභාගයකටත් මේ ආවාර සිංහල වචන විතරයි ඇවිල්ලා තිබෙන්නේ. ඒකනේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසි එච්චර දැනගෙන හිටියේ නෑ ගැන. ඒක තමයි. දැන් අපි ඉංග්‍රීසි වචනේත් එක්කම සිංහල එකත් මතක තියාගමු. ඉංග්‍රීසි එක මතක තියාගන්න එක ගොඩාක් හොඳයි. අපිට ඉස්සරහා ලොකු වුණාට පස්සේ ඉංග්‍රීසි වචනම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට අපි දන්නේ වනේ මොනිටර් එක, මවුස් එක, කීබෝඩ් එක
දැන් ඒවා මෙහෙම දත්ත එහෙම පාවිච්චි කරන්නේ නැහැ. data එතකොට process කරනවා කියලා තමයි සකස් කරන එකට කියන්නේ. ප්‍රතිදානයට කියන්නේ output. input කරනවා process and output. එතකොට අපිට මේ විදිහට ඉංග්‍රීසි වලින් පාවිච්චි කරන්න පුළුවන් ඉස්සරහට. දැනට අපි සාමාන්‍යයෙන් සිංහල වචනේත් මතක තියාගමු පේපර් එකට ලියන්න. දැන් කියන්න බලන්න නිහිත පරිගණක සහිත උපාංග කියන්නේ මොනවාද? මතකද? අපි නිහිත පරිගණක සහිත උපාංග කියලා කියන්නේ මේ පරිගණක වැඩසටහන නිහිත කියලා කියන්නේ බබෝ embedded systems කියන එක. එතකොට embedded systems කියන එකට තමයි සිංහලෙන් නිහිත කියලා සාමාන්‍ය දීලා තියෙන වචනේ ඒගොල්ලෝ. මෙන්න මේ වචනේට අපිට සිංහලෙන් ඒගොල්ලෝ දීලා තියෙන්නේ embedded systems කියන එකට තමයි embedded systems කියන එකට තමයි ඒගොල්ලෝ නිහිත පරිගණක කියලා දීලා තියෙන්නේ. එතකොට මේ නිහිත පරිගණක කියන එක අපි පාවිච්චි කරන්නේ පරිගණක පද්ධති ආශ්‍රිතයෙන් නිෂ්පාදනය කරලා තියෙන අනෙක් උපකරණ වලට තමයි අපි නිහිත පරිගණක සහිත උපාංග කියලා කියන්නේ. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් රෙදි සෝදන යන්ත්‍රය, වොෂින් මැෂින් එක. එතකොට නවීන මොනවාද රූපවාහිනී යන්ත්‍ර, ටීවී. එතකොට ජංගම දුරකථන ස්මාර්ට් ෆෝන්ස් අපිට ගන්න පුළුවන්. ඕවගේ ඒවා තමයි නිහිත පරිගණක සහිත උපාංග කියලා කියන්නේ. ඔය ප්‍රශ්න පහ තමයි මම කරගෙන එන්න දුන්නේ. අපේ 6 වසරේ ප්‍රශ්න මතක් වෙන්න. දැන් ඊට පස්සේ මම මේ සතියේ දෙනවා තව ප්‍රශ්න පහක්. ඒ පහත් ඊළඟ මේ පහ අපි ඊළඟ සතියේ කතා කරමු. අද දෙන පහත් එක්ක 10ක් තියෙනවා. දැන් ඒව මතක නෑනේ පවනිට. ගොඩක් 6 වසරේ ඔක්කොම මතක නෑනේ. අනේ ඉන්න තමයි මම දෙන්නේ. එතකොට 7 වසරේවත් එක්ක අමතක වෙන්නේ නැහැ. දැන් අපි දැන් මොනවාද දෘඩාංග කතා කරනකොට අමතක වුණානේ. එතකොට 6 ටික ආයි මතක් කරගෙන යනකොට ඒක අමතක වෙන එකක් නැහැ. දෘඩාංග මොනවාද මෘදුකාංග මොනවාද කියන එක. දැන් කවුද නදීෂාන් අද පන්තියේ නැහැ. නදීෂානුත් මේ ටික ඔක්කොම කරගෙන එන්න ඕනේ අද. මම මේ සතියේ ප්‍රශ්න පහක් දෙනවා. ඒ පහත් එක්ක කරගෙන ඊළඟ දවසේ මෙහෙයුම් පද්ධති වලට අදාළව අපි ඉස්සරහට කරගෙන යමු. එක ගොඩේ අපි ඉගෙන ගත්තොත් එහෙම අපිට මතක හිටින්නේ නැහනේ. ඒ නිසා අපි එහෙනම් අදට ක්ලාස් එක ඉවර කරමු. ටීචර් ඔව්. මේ පේපර් දෙවනි වාරේ තුන්වෙනි වාරේ නෑනේ ICT දුන්නේ නැද්ද ඔයගොල්ලන්ට? නෑ පළවෙනි වාරේ විතර ඔව් 6 වසරේ දුන්නේ නැද්ද? ඇයි දන්නේ? ඉගෙනුවේ නැද්ද? ඉගෙනුවා ඒ වුණාට දුන්නේ නෑ වාර පරීක්ෂණයේදී. සාමාන්‍යයෙන් දෙන්න ඕනි. මේ පාර සමහරක් විට දෙයි. දේම තාම විභාගේ නෑනේ නේද? වාර විභාගේ. නෑ මේ වගේ. ඒ වෙනකොට අපි පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි ඉවර කරමු. එතකොට ඒ දෙකෙන්නේ සාමාන්‍යයෙන් අපිට එන්න තියෙන්නේ පළවෙනි වාරෙට. එතකොට අපිට ඒ දෙක ඉවර කරගන්න පුළුවන්. ලකුණු හොඳටම ගන්න ඕනි. හොඳද? මේ 6 වසර ටිකත් මතක් කරගෙන 7 වසර ටිකත් කරගෙන අපි හොඳට වැඩ ටික කරමු. ඉංග්‍රීසි වලට වඩා සිංහල තමයි මතක තියාගන්න ටිකක් ඕන. ඔව්. ඒක දැන් එහෙම ලොකුවට හිතන්න එපා වබෝ. මේ කොහොමත් ඔයාට ඉස්සරහට ලොකු වෙනකොට ඉංග්‍රීසි වචනේත් එක්කම යන්න පුළුවන්. දැන් මමත් මේක මේ IT ඉගෙන ගන්නකොට මේ සිංහල වචන තමයි මොනවාද සාමාන්‍ය පෙළටයි උසස් පෙළටයි දෙකටම සිංහල වචන තමයි කරේ.
එතකොට ඒ වුණාට අපි ඊට ඉස්සරහට ගිහින් ඉගෙන ගන්නකොට අපිට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න ඒකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. දැන් මේ ඔක්කොම තියෙන්නේ මේ අපේ පාඩම් ටික නෙමේ. මධ්‍ය සැකසුම් ඒකකය, මෙහෙයුම් පද්ධති, පරිගණක පද්ධතිය, ආරක්ෂාව, වදන් සැකසීම, ක්‍රමලේඛන සංවර්ධනය, සමර්පණ මෘදුකාංග ඒවා මතක තියාගන්න චුට්ටක් අමාරුයි. ඒ වුණාට ඒකෙම හිතන්න එපා. අපිට ඒක මතක තියාගන්න පුළුවන් විදිහට මම කියලා දෙන්න. මේ වදන් සැකසීම කියලා කියන්නේ අර මම කිව්වේ දැන් ටිකකට කලින් මෘදුකාංග වල MS Word කියලා එකක් Microsoft Word එකට තමයි අපි ওই වදන් සැකසීම කියලා සිංහලෙන් කියන්නේ. අර මම ටයිප් කරේ පවනි කියලා. අන්නේ ටයිප් කරන එකට තමයි ඒ වදන් සැකසීම කියලා සිංහලෙන් කියන්නේ. ඔකට ඒවා සිංහල වචන චුට්ටක් අමාරුයි. ඒ වුණාට අපි පාඩම් කරගමු. හරි. එහෙනම් පවනි අදට අපි පන්තිය නතර කරමු. ඊළඟ දවසේ මතක තියාගෙන වැඩ කරගෙන එන්න. හරි. good night එහෙනම්. මම රෙකෝඩ් එක දාන්නම්. good night teacher. හරි.